කීයද? ඊට පස්සේ ගානද කියන්නේ ABC කියන්නේ පැත්තකට දෙකයි කෝඩ් පැත්තකට දෙකයි ABC මෙහෙම ගත්තම AC සම්පාද ත්‍රිකෝණය මොඩෙල් දෙකයි පැහැදිලිනේ හරි පැත්තකට දෙකයි වූ සම්පාද ත්‍රිකෝණයද DEF කියන්නේ ABBC AC මධ්‍ය ලක්ෂණ AB ගේ මධ්‍ය ලක්ෂණ D AB දිගේ දෙකයි බලයක් AB දිගේ දෙකයි බලයක්ද AE දිගේ මුල තුනයි බලයක්ද ඔගේ CD හරි මොකක්ද ලක්ෂණ BC AE දිගේ මුල තුනයි බලයක් BC දිගේ BC මෙතන සම්බ කරනවා හේතුව මෙතන ආංශික 60යි මේ කෝණ සමච්ඡේද දෙකක් වෙනවා සම්පාද ත්‍රිකෝණය මෙතන 30යි මෙතන 30යි මෙතන 30යි මෙතන 30යි මෙතන 90ක් වෙනවා ඒ හරි DC දිගේ දෙකයි මුල තුනයි බලයක් BC දිගේ අල්ෆා P බලයක් BC දිගේ අල්ෆා P බලයක් සංප්‍රයුක්තය AC ට සමාන්තරව ක්‍රියා කරන බව දී ඇත මේක සමාන්තරයි AC සංප්‍රයුක්ත ඒ කියන්නේ AC කියන ආංශික 60 කෝණයක් සලකනවා ඇල්ෆෙන් මේ පැත්තට විභජනය කරොත් R හොයා ගන්න පුළුවන් මේ පැත්තට විභජනය කරාම එන්නේ R sin 60 R sin 60 සමානයි මේ පද්ධතියෙන් ඒව ගත්තොත් මූල 3යි P sin 30 මූල 3යි P sin 30 දාන දෙකයි මූල 3යි P මේ දෙකයි එකකින් එන එක ලම්බ ගන්නේ ඊට පස්සේ alpha P sin 60 දාන alpha P sin 60 ආදේශ ගත්තොත් R sin 60 කියන්නේ මූල 3 බෙදීම දෙකයි මූල 3යි P sin 30 භාගයයි දාන දෙකයි මූල 3යි P දාන alpha P sin 60 මූල 3 බෙදීම දෙකයි මුලින්ම මේ පැත්ත නෙමෙයි විවේචනය කරලා ඉන්න ඕනේ මේ අනිත් පැත්තට ගත්තම මේ ඕක තව සුළු කරලා තියන්න පුළුවන් එතනින් අරකට දෙමු මේක දෙකකින් ගුණ කරලා මුල තුනෙන් බෙදුවම R සමානයි දෙකෙන් ගුණ කරාම P දාන 4යි P දාන alpha P යනවා ඊට පස්සේ මේක මේ පැත්තට විභජනය කරනවා මෙහා විභජනය කරනවා මේ පැත්තට විභජනය කරාම එන්නේ R cos 60
සමානයි දෙකයි p. දෙකම විභේදනය කරලා තමයි ගන්න වෙන්නේ. දෙකයි p. අනිත් එක ධන මූල 3යි p cos 30. ABC මෙහෙම හඳගත්තම අවුලක් යනවද? අල්ප ආයි සම්බන්ධ වෙන්නෝ. දැන් අල්ප ගත්තොත් වෙන අල්පා p cos 1. මූල 3යි p වෙල්ලිවා. මේ දෙක මූල 3යි p එකකින් එන්නේ නැහැ. කොයි ටික තමයි එන්නේ. r cos 1 කියන්නේ භාගයයි. දෙකයි p ගන්න මූල 3යි cos කියන්නේ මූල 3 බෙදීම දෙකයි. නැත්නම් අල්ෆා p cos 1 කියන්නේ භාගයයි. ඔක්කොම දෙකෙන් ගුණ කරමු. r සමානයි 4යි p ධන 3යි මූල 3යි p නේ. ඔව් p කියලා හදලා. ධන අල්ෆා p ඒක දෙක. තොර මේක සමාන කරලා නම් හරි. දෙක සමානයි දෙකෙන් එනවා. p ධන 4යි p ධන අල්ෆා p සමානයි 4යි p ධන 3යි p ධන අල්ෆා p. ඔක්කොම p එකෙන් බෙදීම p. දෙක ධන 4 ධන අල්ෆා සමානයි 4 ධන 3 ධන අල්ෆා. අල්ෆා එක පිළිගන්න. ඒ මොකද? එකක් වෙනවා. මෙතන රිනල් පාපි. මේ පැත්තෙන් රිනල් පාපි. රිනල් පාපි. රිනල් පාපි. රිනල් පාපි. රිනල් පාපි හතරට ගියාම ධන අල්ෆා දෙකයි අල්ෆා සමානයි 4යි 5යි. මෙතන 7යි. 7න් 5 ගියාම දෙකයි. අල්ප සමාන 1යි. අල්ප සමාන 1 නම් අපි නන්නේ අල්ෆා යගේ සොයන්න. ඒ හරහා තියාගන්න විශාලත්වය ආරු තනි වර්ගයකට හා විශාලත්වය ජීව යුග්ම සමගින් තුල ආරු වලගේ කියන්න පුළුවන් කොහොමද අපි ආරු වලගේ කියන්න පුළුවන් එකට අංශකටත් හරි එකෙන් r සමානයි p ධන 4යි p ධන අල්ෆා p අල්ෆා එක ආන්සර් කරාම 4යි 1යි 5යි 5යි 1යි 6යි p දිශාව AC දශකයේ දිශාව ඒ හරහා ක්‍රියා කරන දැන් ජීවලාගයනේ හොයන්න තියෙන්නේ. ජීවලාගය හොයන්න පුළුවන්. ඒ හරහානේ ඒ වටා ගොන්න ගන්නවා අපි. වීඩියෝ එකනේ. ඒ වටා ගොන්න ගත්තොත් එන්නේ මොනවද? මේකේ හරහා කියලා ගන්න පදයකට දිශාව සමාන AC දශකයේ දිශාව
දිශාව දර්ශක දිශාව 6යි හරි යුග්මයේ G එකට තුල්ලා ඉන්න මේක G මේ පද්ධතියෙන් ගත්තොත් G ඒ හරහා ක්‍රියා කරන සම්ප්‍රයුක්ත බලය R වෙච්ච එකනේ තුල කියන්නේ. එතකොට මේ පද්ධතියෙන් ගුණ ගන්න ඕන. ඒ වටා ගුණ ගත්තම 2යි තියෙන්නේ නැහැ මූල 3 තියෙන්නේ නැහැ. 2යි මූල 3යි P. ඒක දෙන්නේ නැහැ. මෙතනින් ගත්තොත් ක්ලියර් නේ අවුලක් නැහැ. නිල් වගේ පාටද ඒවට ගුණ ගත්තම එන්නේ. දෙකයි මෙතන 2යි පීකින් ඉන්නේ. ඒවට ගුණයක් එන්නේ මූල 3යි පීකින් ඉන්නේ. එන්න තියෙන මේ 2යි මූල 3යි පීතුයි අල්ෆා පීකින් විතරයි. 2යි මූල 3යි පී ගත්තොත් මේ පැත්තට ගන්න පැත්තම 2යි මූල 3යි පී. ලාම්බක දුර 2යි එනම් මෙතන ඒ වෙනවා. අන අල්ෆා පී වාරයක්. මෙතන තියෙන ලාම්බක දුර. ඒක ගන්න හැකි. මෙතන 60යි. මේක මෙහෙම ක්ලික් කරන්න. මෙතන ලාම්බක. මේ දුර ගන්න 2යි sin 60. මේක නාශක 60යි. මේක 2යි sin 60. අල්ෆා පී වාරය 2යි sin 60. ගන්න පැත්තම හින්දා දාන්න. අල්ප සමාන 1යි 2යි මූල 3යි p a ධන 2යි p a මූල 3 බෙදීම 2යි g සමාන 3යි මූල 3යි p a නියුටන් මීටර අභිදිශාව ABC අතර නම් පුළුවන් ඔල්ලෝසෙ කඩු කරගෙන ගත්තම අනිත් පැත්ත ඒ කියන්නේ බාම අවස්ථාව තුනයි මූල 3යි p එක හරි සංප්‍රයුක්ත බලයේ විශාලත්වයේ දිශාවලිය ක්‍රියා රේඛාව AB හමුවන ලක්ෂයට A සිට ඇති දුර හොයන්න. දැන් කියන්නේ මේක තුලයි දැන් මේ පද්ධතිය යනවා ඊට පස්සේ අපි මේක තුල දෙන්න කොතෙන්ද කියන එක බලන්න ඕන. ඒක වෙනම පද්ධතියක් යන ගන්න. අල්පා දාගේ අල්පා සමාන එකයි. ඒකයි g සමාන යාව 3 මූල 3යි p මේක පොඩි විතරයි දිශාවේ සිද්දේශකේ දිශාවේ කියලා ආයෙත් දෙන්න පොඩි කියලා
මේ පස්සේ ඊට පස්සේ කොතෙන්ද යන්නේ කියන එක ඕනේ. මේක ඊට පස්සේ tool එක වෙනවා. ඒ හරහා කොහොම ආරාවේ අපිට ආරවලාගේ කීයක් ආවද? හරියටනේ. සමාන හරියටනේ. මේක tool ගුණයක් මගේ සම්ප්‍රයුක්ත විශාලත්වයට වෙනසක් වෙන්නේ නැහැ කියන කතාව කියලා තියෙනවා. මෙතෙන්ට එනම් දුර x කියලා ගත්තොත් r කියන්නේ r සමාන 6යි ආවා. මෙතන r සමාන 6යි. ජීවිතක ආව කියලා තුනයි මූල තුනයි තියෙනවා. මේකත් තමයි කියන්න ඕන. මොකද කියන්න ඕනේ? බල යුග්මයක් මගෙන් සම්ප්‍රයුක්තයේ විශාලත්වය දිශාව කෙරේ බලපෑමක් නැත. සම්ප්‍රයුක්තයේ ක්‍රියාරේඛාව සඳහා පමණයි බල යුග්මය බලපාන. බල යුග්මයක් මගෙන් මේක විභේදනය කරලා පෙන්නනවත් ඒකම එනවනේ. මේක මේ පැත්තට විභේදනය කරොත් එන්නේ offset සමානයි r offset. මේකෙන් කියන මේක වෙන්නේ ඒක. මේක තුල වෙන මේකෙන් තමයි r වලගේ එන්නේ ඒකම. r dash කරගත්තේ එන්නේ ඒකම. හරිද? ඒක හරි. ඒ තරක ඉදිරිපත් කරාම නැති. තරක ඉදිරිපත් කළ r සමාන 6 b දිශාව ac දශකයේ දිශාව කියලා අංශ 60 කියන්නේ ac දශකයේ දිශාව. ඒවට පූර්ණ කරගත්තොත් මේක ඒ හරහා යනවා කියන්නේ ඒකට පූර්ණ ගත්තොත් එන්නේ මේ තුනයි මූල තුනයි p බලය විතරයි. ඒක ඒවට අපි මේ පැත්තට පූර්ණ ගත්තොත් තුනයි මූල තුනයි p එනවා. මේක මේ පැත්තට ගත්තොත් මෙතන අංශ 60ක් වෙනවා. r විලාවේ 6 p වාරයක් x sin 60 තුනයි මූල තුනයි p සමානයි 6 p වාරයක් x sin 60 මූල තුන බෙදීම 2යි. තුනයි මූල තුනයි p x සමානයි a. ඒ වලින් ඒ දුරකින් ඒ කියන්නේ තියෙන්නේ ඕක ඒ දිශාව කියන්නේ BD ගත්තොත් එතන DE ඕනේ DE දශකයේ දිශාවට DE දශකයේ දිගේ DE දිගේ දුර විතර යන්නේ
අයතිවාරයක් x sin එක. ඊළඟට කියනවා දැන් කොහොමද ගියා කරනවා කියන්නේ දැන් විශාලත්වයේ යුග්ම පද්ධතියට එකතු කරන ලැබේ. දැන් මේක තුල වුණේ කොහොමද? කොහොමද තුල වුණා? ඒතකොට x සමාන යාව a. ඔබ තුල වෙනවා දැන්. මේකට h යුග්මකුත් දාන්න. යුග්ම h එකකුත් දාන්න. හරිද? විමාන පද්ධතිය සංයුක්ත b ලක්ෂ හරහා ක්‍රියා කරනවා. මේක සංයුක්ත b හරහා ක්‍රියා කරනවා. මේක දුල්ලා දැන්. මේක සංයුක්ත b හරහා ක්‍රියා කරනවා. එතකොට b වටා ගෝලන ගත්තා නම් අපිට මේකකින් එන මේක ගන්න පුළුවන්. මේ දුරත් එන්නේ b වටා ගෝලන. b වටා ගෝලන ගත්තා නම් මේ පැත්තට තියෙන්නේ h. මේ පැත්තට ගත්තොත් b. පින්න 6 වාරයක් ඒ sin 60 සමානයි මේකෙන් බිඳුව ඒ සමානයි 6 sin 60 මූල ගුණ බෙදීම 2යි ඒ සමානයි 3 මූල 3 b h වෙන 3 මූල 3 කීයේ ඒක අභිදිශාව වෙන්නේ වාමාවර්තව. මේක අභිදිශාව මේක මෙහෙම ABC අතට යන්න වාමාවර්තව අරනේ 2021 ගානේ ඔන්නම වෙන්නේ එච්චරක මේ කරන අත සුවඳ එකත් එව්වා ඕනනම් ආරිතින් මේකම නෙවෙන්නේ යුග්මයක් නිසා ආයෙ කතාවම කියන්න පුළුවන් යුග්මයක් නිසා සම්ප්‍රයුක්තේ විශාලත්වය දිශාව කරේ වෙනසක් නැහැ මේ ක්‍රියා කරන්නේ b අංශක 70යි ආ සමාන
ආර්ය සමාන හැදවි එක කියන්න පුළුවන් අංශක 70ක ගුණයක් සාර්ථකයි. හරි කොහොමද ගන්න ලේසි නේද 20 ඉතිරි ගන්න 2020 කොහොම නම් 2020 දෙක තියෙන 2023 ගන්න පොඩ්ඩක් 2023 graphs of motion එකක් තියෙනවා. ඒක දෛශිකා හදලා බලය ගන්න 2023 කොහොමද තියෙන්නේ? දිවියන පක්ෂ මේක සාපේක්ෂ චලනය අද 2023